ජපාන් වල සිටිසන් ගත්තට පස්සේ ඕගොල්ලන්ගේ ලංකාවේ තිබ්බ දේපලට කුමක් සිදු වේද? ගොඩක් මේ සමාජය තුල තියෙන ප්‍රශ්නයක් තමයි ජපාන් වල සිටිසන් ගත්තට පස්සේ ඒ දේපල සියල්ල ඕගොල්ලන්ගෙන් අහිමි වෙනවා කියන එක. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි දන්නවා ජපාන් වල සාමාන්‍යයෙන් ඩුවල් සිටිසන් දෙන්නේ නැහැ. ඩුවල් සිටිසන් නැත්නම් ද්විත්ව පුරවැසිභාවයට ජපනීස් වලින් කියනවා නිජු කොකුසෙකි කියලා. නිජු කොකුසෙකි කියලා. 2018 අංක 2 දරන ඉඩම් සන්තක පැවරීම සහ සීමා කිරීමේ සංශෝධන පනත කියලා ලංකාව තුල පනතක් තියෙනවා. මේ පනත යටතේ ඕගලන්ට අනිවාර්යෙන් ජපානයේ වගේ ද්විත්ව පුරවැසිභාවය නැති රටක පුරවැසිභාවය ලබා ගත්තට පස්සේ ඕගලන්ගේ ලංකාවේ තියෙන දේපල ඉඩකඩම් ඒ වගේම ඒ අවස්ථාවේදී පුරවැසිභාවය ලබා ගැනීමට පෙර ඕගලන්ගේ තියෙන බැංකුවක යම්කිසි ඉතිරිකිරීමක් තිබුණා නම් ඒ ඉතිරිකිරීම නැතේ මුදලේ සම්පූර්ණ අයිතිය ඕගලන්ට තියෙනවා. ඒ ගැන කිසිම බයක් ඇති කරගන්න එපා. මේ සමාජය තුල තියෙන ලොකු දැන් මාත් එක දැන් ජපාන් සිටිසන් ගන්න ගොඩක් දෙනෙක් කතා කරනකොට ඒගොල්ලෝ ඒ සහෝදරයන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ සිටිසන් ගත්තට පස්සේ අපගේ මේ දේපොළ වලට කුමක් සිදු වේවිද කියන එක. මේ සමාජය තුල පැතිරලා තියෙන මේ සිටිසන් ගත්තට පස්සේ ඒ ඔක්කොම නැති වෙනවා කියලා. එහෙම දෙයක් කිසිම දවසක වෙන්නේ නැහැ මේ පනත යටතේ. ඕගලන්ට ඊට ගණන් ඒ විදිහට තියාගන්නත් පුළුවන්, විකුණන්නත් පුළුවන්, කාට හරි පවරන්නත් පුළුවන්. ඒ වගේම අපි මෙහෙම කියමු ප්‍රාණමුක්තිය තියලා ඕගලන්ගේ දෙමාපියන්ගෙන් ලියන ඉඩකඩම් වගේ දේවල් ඕගලන්ට තාම ලියලා තිබ්බේ නැත්තම් ඒ දෙමාපියන්ගේ දෙමාපියන් යම්කිසි හෝ ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ ඒ ඉඩකඩම් වල සම්පූර්ණ අයිතියත් ඕගලන්ට ලැබෙනවා. ඒක නීත්‍යානුකූලව ලියලා තිබ්බේ නැති වුණත් ඕගලන්ට අනිවාර්යෙන් ඉඩකඩම් වල අයිතිය ඕගලන්ට ලැබෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ ප්‍රාණමුක්තිය තියලා තියපු ඉඩකඩම් වුණත් ඕගලන්ට අනිවාර්යෙන් ලැබෙනවා ජපාන් වල සිටිසන් ගන්න කලින්. ඔයාලා ලියලා තිබ්බත් ඒක පසුව ලිබ්බත් ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ජපාන් වල සිටිසන් ගන්න කලින් ඕගලන්ට තිබ්බ ඒ වගේම විශේෂම ජපාන් වල සිටිසන් ගන්න කලින් ඕගොල්ලන් විසින් මිලදී ගත්ත ඉඩකඩම් තියෙනවානේ. ඒ ඉඩකඩම් වලත් ඕගලන්ට ඒ වගේම විකුණන්නත් පුළුවන්. ඒ විදිහට ඕගලන්ට තියන් ඉන්නත් පුළුවන්. කාට හරි පවරන්නත් පුළුවන්. හරි මේක ඇත්තට ලොකු ප්‍රශ්නයක් කියලා. මේක අනිවාර්යෙන් මාත් සිටිසන් ගන්න ජපාන් සිටිසන් ගන්න කට්ටිය කතා කරොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ අහනවම තමයි. හරිද? අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ ගොඩක් කට්ටිය මේ ප්‍රශ්නෙන් තමයි මගෙන් අනිත් ප්‍රශ්න ටික පටන් ගන්නෙ. ඒ තරමට මේක සමාජය තුළ පොඩි බය කිරීමක් තියෙනවා. මේ ජපාන් වල සිටිසන් ගත්තට පස්සේ තියෙන ටික ඔක්කොම නැති වෙනවා කියලා. එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරිද? ඒකද මතක තියාගන්න මේ පනත යටතේ. අනිත් එක තමයි දැන් විශේෂයෙන්ම තව දෙයක් කියනවා. දැන් සිටිසන් ගත්තට පස්සේ හරිද? සිටිසන් ගත්තට පස්සේ ඕගොල්ලෝ ලංකාව තුළ යම්කිසි දේපලක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවද නැද්ද කියන එක. ඕගොල්ලන්ට තියෙනවා. ඕගලන්ට ලංකාවේ එපාර්ට්මන්ට්ස් නැත්නම් මේෂන් වගේ දේවල් ඔකට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඉස්සර මේම කතාවක් තිබ්බා දැන් 4 වෙනි තට්ටුවේ උඩ තට්ටුව විතරයි පුළුවන් කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඕගලන්ට මේ බිල්ඩින්ග්ස් වල 4 වෙනි තට්ටුවත් ඒකයි උඩ තට්ටුව විතරයි මිලදී ගන්න පුළුවන් කියලා. යම් කිසි මේ එපාර්ට්මන්ට් මොන හරි. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ නීතිය සංශෝධනය වීමෙන් ඕගලන්ට ඕන ස්ථානයක් වල මිලදී ගන්න පුළුවන් ජපාන් වල ලංකාවේ එපාර්ට්මන්ට් වගේ දේවල්. හැබැයි මේකට තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ එපාර්ට්මන්ට් නැත්නම් මේ මෙන්ෂන් වගේ දේවල් වල මිලදී ගන්නකොට ඕගොල්ලෝ මේක ෆුල් පේමන්ට් එක කරන්න ඕනේ. අර ඉන්ස්ටෝල්මන්ට් ක්‍රමයට ඔයගලන්ට කරන්න බෑ මේක. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෆුල් පේමන්ට් එක කරන්න. ඒ වගේ මේක අපි ගොඩක් කටි උන්ඩියල් ක්‍රමයට මුදල් යවන්නේ. එහෙම යවන්න සම්පූර්ණ බෑ. මේක බෑන්ක් ත්‍රූ තමයි තනිකර වෙන්න ඕනේ. මේ ඔයගලන්ට මේක. හරිද? මේක වෙන්න ඕනේ. අර ෆොරින් රෙමිටන්ස් විදිහට තමයි වෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේ ගනුදෙනුව මේ දේපල මිලදී ගන්නවා නම්. හරිද? ඉතින් ඔයගලන්ට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ජපාන් වල සිටිසන් ගත්තාට පස්සේ නතර ලංකාවේ ඒ වගේ දේපලක් අනිවාර්යෙන් කීපයක් වූ දේපල මිලදී ගන්න පුළුවන්. මොකද එහෙම දේපල අරගෙන යම් කිසි කාලයක් තියලා වැඩි මුදලට විකුණන අපේ සහෝදරයන්ගෙන ඇත්තම කියනවා මාගත් එක සිටිසන් ගත්ත කට්ටියක් කීප දෙනෙක් ඒ වැඩේ කරන කට්ටියක් ඉන්නවා. ඔයගලන් කිසි දෙයකට බය වෙන්න එපා. ජපාන් වල සිටිසන් ගත්තාට පස්සේ සිටිසන් ගත්තාට පස්සේ ඔයගලන්ට තිබෙ හැම දේපලකම අයිතියක් ඔයගලන්ට සම්පූර්ණයෙන්ම තියෙනවා. ඔයගලන්ට ඒක ඒ විදිහට තියාගන්නත් පුළුවන්, විකුණන්නත් පුළුවන්, කාට හරි පවරන්නත් පුළුවන්. ඒ වගේම ජපාන් වල සිටිසන් ගත්තාට පස්සෙනොත් ඔයගලන්ට යම්කිසි දේපලක් ලංකාව තුළ මිලදී ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මම එක විශේෂයෙන්ම කියන්නේ මේ සමාජ විසින් ඔය පතුරලා තියෙන කතාවලට නෙමෙයි ඒක හරියට කායෙන් හරි ඒක දැනගන්න. ඒ විස්තරය මොකක්ද කියලා. දැන් යම්කිසි කෙනෙක් මේ සමාජවල යම්කිසි දෙයක් කිව්වට පස්සේ ඒක මොළද ඒක මේ ඔළුවේ දාගෙන මුළු අවුරුදු ගානම මේකෙන් තමයි ජීවත් වෙන්නේ. හරි ඒකෙන් තමයි ඒ ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි ඉන්නේ. ඒ වචනෙන් තමයි ඉන්නේ. එහෙම නෙමෙයි හොයලා බලන්න ඕනේ. දැන් මම උනත් යම්කිසි වීඩියෝ එකක් කරනකොට මට ඔළුවට කායින් හරි ඇහිච්ච වචනයක් තියෙනවනම් වයික දෙයක් තියෙනවා මේ ජපානයේ තුල යම්කිසි වෙනස් වීමක් නීතිමය සම්බන්ධ මොකක් කරේ අපිට අලුත් ඩීටේල්ස් එකක් ආවොත් මම ඒක මේ අනිවාර්යයෙන් දැන් ඉමිග්‍රේෂන් සම්බන්ධ නම් පොලිසිය සම්බන්ධ නම් සියාක්ෂියක සම්බන්ධ නම් හොකෙන් ජිම්මුසෝ නැත්නම් නෙන්කින් පෙන්ෂන් සම්බන්ධ ස්ථානයක තියෙන ප්‍රශ්නයක් නම් මම අනිවාර්යෙන් ඒ ස්ථාන වලට කතා කරනවා. සමහරට මම කෙන් දෙක තුනකට කතා කරලා ඩීටේල්ස් අරගෙන තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. ඒක මට ඇහිච්ච පළියට මම ඒවා කරන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔයගොල්ලන් කිසි දෙයකට බය වෙන්න එපා. මින් පස්සේ විශේෂයෙන් මම කියනවා ලංකාව තුල ජපානයේ තුල සිටිසන් ගත්තා කියලා ඔයගොල්ලන්ගේ ලයිට කලින් තිබ්බ දේපල වලට කිසිම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට වෙන්නේ නැහැ. ඒ වගේම දෙමාපියන්ගෙන් ලැබෙන්න තියෙන දේවත් ලැබුණ දේවල්ත් ඔයගොල්ලන් ගත්ත දේවල්ත් ඔයගොල්ලන්ට ඒ විදිහටම විකුණන්නත් තියාගන්නත් කාට හරි පවරන්නත් ඔයගොල්ලන් සම්පූර්ණ අයිතිය තියෙනවා.